බඩගින්නට එක එක්කිනාට අතපාලා මේ පසළොස්වක පෝය දවසේ ඉඳලා මීළඟ පසළොස්වක පෝය දවස වෙනකම් පුරා මාසයක් අභිත ප්‍රකාශ ඉදිරිපත් කිරීමක් ශ්‍රී ලංකීය සිනමා අතික්‍රමණය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයට නතරමුණුවරකි. ඔය මිල් එකට පුන්නක්කු ගෝනියක් හරි ගෙනියන්න වෙන්නේ හෙලිකොප්ටරයකින් තමයි. පිට්ටමාත්‍ය අපිට පොලේ වහලා ගේන්නට වින් කරන්න හදන්නේ. ෆේස් ටු ෆේස් කාගෙන බලමු. ෆේස් ටු ෆේස් ටූත් පේස් වුණා. සංසාරෙන් සමුගන්නා තුරුමතුදා ආසයි හැමදාමත් පසුපස රැඳිලා ශ්‍රී ප්‍රභා අධ්‍යක්ෂණයක්. අයියේ can I help me? උඹලා අපේ එකෙක්ගෙම ගුටි කාලා අපෙන්ම උදව් ඉල්ලන්න බලට ලැජ්ජ නැද්ද? ඊ අයියලගේ කෙනෙක්. ඒ අපේ කෙනෙක් තමයි යකෝ. ඊයකෝ දැන් කුණු ලොරිය එනලා මේක උඩට ගනින්න. නැත්තම් කුණු ලොරියත් එක්ක යන්න වෙන්නේ. මගේ ආත්මේ කුඩු අයියෝ. මෙහෙමම දාලා වාපල්ලා. එතකොට අර කෙල්ල කවුද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සර්. My God! මා මොඩියේ. ඔයා CIT ඔෆිස් කෙනෙක් නේද? මට කේන්ති. මාව නිකම් පිච්චෙනවා වගේ. සේයාවේ මං සාන සේදගනා පායයි රේරස් සේදුනා දසේ ඔබේ රුවපාරන ක්ෂේත්‍රී ප්‍රවීණයන් රසකගෙන් නිමවූ දවන්ත නිර්මාණයක්. මවගේ ජීවිතය වෙනුවෙන් සියලු දේ අතහැර අභියෝග සමග පොරබදින අපේ කාලේ තරුණෙක්. එකපාරක් ඊගමනට දුන්නේ රිටර්න් කරන්න නෑ මහත්තයා. දෙනකොටම මං හිතුවා කොහමද ඉන්න ගන්න එන්න වෙයි කියලා. චොක්ලටි ෆිල්ම් ෆැක්ටරි නිෂ්පාදනය. පෙබරවාරි 6 සිට EAP ප්‍රදර්ශක මණ්ඩලය ඇතුළු දිවින පුරා සිනමා ශාලාවලදී